වාසනාවන්ත පින්වතුනි, මම අද ඔයාලට බුදුදහම තුළින් පැහැදිලි කර දීමට බලාපොරොත්තු වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතයේ ඉදිරියට යන්නට හිතකය වචනය කියන තුන්දොරින් සංවර ජීවිතයක්. හිතකය වචනය තුන්දොර සංවර කර ගැනීම ජීවිතයේ අඩුපාඩුකම් මගහරවාගෙන ලස්සන ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වන බව පැහැදිලි කරලා දීලා තිබෙනවා. කය සංවර කර ගැනීම යහපත්. වචනය සංවර කර ගැනීම යහපත්. හිත සංවර කර ගැනීම යහපත්. ඒ නිසා යම් කෙනෙක් තමන්ගේ කය සංවර කර ගන්නවා නම් කයෙන් සිදුවෙන අකුසල ධර්ම තුනක් තියෙනවා. ඒ අකුසල ධර්ම තුනෙන් වැළකීලා කය සංවර කර ගන්නවා නම් ඒ පුද්ගලයා යහපත් පුද්ගලයෙක් බවට පැහැදිලි කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම යම් කෙනෙක් තමන්ගේ වචනය සංවර කර ගන්නවා නම් කටින් සිදුවන අකුසල ධර්ම හතරක් පිළිබඳව පැහැදිලි වෙනවා. එයින් වැළකීලා තමන්ගේ වචනය සංවර කරගන්න යහපත් වචන කියන්න ප්‍රියමනාප වචන කියන්න තමන්ගේ වචනය හසුරුවා ගන්න පුළුවන් කෙනා තමන්ගේ කට රැකගත්ත එහෙම නැත්නම් යහපත් ක්‍රියාවකට යොමු වුණු පුද්ගලයෙක් හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ වගේම හිතෙන් සිදුවන අකුසල ධර්ම තුනක් තියෙනවා. යම් කෙනෙක් තමන්ගේ හිත සංවර කරගත්තා නම් එයත් යහපත් ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් හැටියට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. සමස්තයක් හැටියට ගත්තාම කයින් සිදුවන අකුසල ධර්ම 3යි, වචනයෙන් සිදුවන අකුසල ධර්ම 4යි, හිතින් සිදුවන අකුසල ධර්ම 3යි. මේ ඔක්කොම ගත්තට පස්සේ අකුසල ධර්ම 10කින් වැළකුණු හිතකය වචනේ සංවර කරගත්ත යහපත් පුද්ගලයෙක් හැටියට තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න කුසල ධර්ම 10ක් වඩන පුද්ගලයෙක් බවට පරිවර්තනය වෙලා තමන්ගේ ජීවිතය ආලෝකමත් කරගන්න අවස්ථාව උදා කරගන්න පුළුවන්කම ලැබෙනවා. එම නිසා අපි හැම කෙනෙක්ම බුදුහාමුදුරන්ගේ දේශනාව අනුව මේ උතුම් වෙසක් මංගල්‍ය සිදු වුණු මේ මාසයේ පුරාවටම බුදුදහමත් එක්ක තමන්ගේ ජීවිතය ගෙනියන්න කය සංවර කරගත්ත, වචනේ සංවර කරගත්ත, හිත සංවර කරගත්ත යහපත් පුද්ගලයෙක් වෙන්න කියලා සිහිපත් කරනවා හැම දිනකටම.